සාමාන්‍ය මිනිස්සුන්ට නැති සුපිරි බලයක් එක්ක උපදින මියුටන්ලා. එහෙමත් නැත්නම් විකෘතිකයෝ ඊටාම සුළු පිරිසක් පෘථිවියේ ඉන්නවා. ඒ අතරින් කෙනෙක් තමයි අද මූවි එකේ ප්‍රධාන චරිතය වෙන්නේ. මෙයා පොඩි කාලේ සිද්ධ වෙන භයානක දෙයක් හින්දා තමයි Tamanට තියෙන හැකියාව ගැන දැනගන්නේ. ඒ අතරේ මේ විදියට ලෝකෙ වටේ ඉන්න මියුටන්ලා එකතු කරගන්න කෙනෙක් එයාලගෙන් රජයට අවශ්‍ය රහස් මෙහෙයුම් කරගන්න අතරේ ඒ හැමෝටම රහසින් මෙයා කරන්නේ මෙයා දන්න ප්‍රබලම මියුටන්ව කෘත්‍රිමව හදන්න මෙහෙයුමක් කරගෙන යන එක. ඒ වැඩේ සාර්ථකව කරගන්න මෙයාට පුළුවන් වෙයිද? මේ මියුටන්ලට තියෙන සුපිරිම හැකියාවන් මොනවද? ඒ වගේම මූවි එකේ ප්‍රධාන චරිතය මෙතනදී විශේෂ වෙන්නේ ඇයි කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්න අපි කෙලින්ම යමු 2009 රිලීස් වුණ X-Men Origins Wolverine කියන මූවි එක බලන්න. Welcome to Recaps LK. 1845 දී කැනඩාවේ වෙන සිද්ධියකින් තමයි මූවි එක පටන් ගන්නෙ. මේ අසනීපින් ඉන්නේ ජේම්ස්. මේ අනිත් කෙනා තමයි වික්ටර්. ඒ කියන්නේ ජේම්ස්ගේ අයියා. හැබැයි මේ දෙන්නගේම අම්මා එකයි වුණාට තාත්තලා වෙනස් කියලා තමයි මෙතනදී අපිට තේරෙන්නේ. මේ වෙලාවේදී අසනීපින් ඉන්න ජේම්ස් බලන්නේ එයාගේ තාත්තා එනවා. වික්ටර්ගේ අම්මා දැන් බැඳලා ඉන්න කෙනා තමයි මෙයා. ඉතින් ජේම්ස්ට එයාගේ තාත්තා ආදරෙන් සලකද්දී වික්ටර්ට පොඩි වේදනාවක් තියෙනවා. කොහොම හරි මේ වෙලාවේ වික්ටර්ගේ තාත්තා මෙහෙට ඇවිත් එයාගේ කලින් බිරිඳ. ඒ කියන්නේ ජේම්ස්ගේ තාත්තගේ වර්තමාන බිරිඳ එක්ක රණ්ඩු කරනවා. ඒක ඇහෙන ජේම්ස්ගේ තාත්තා මේ දෙන්නට කාමරයට වෙලා ඉන්න කියලා ගිහින් ඒ ප්‍රශ්නේ විසඳන්නයි හදන්නේ. ඒ අතර ටික වෙලාවකින් ඇහෙන වෙඩි සද්දයක් හින්දා මේ දෙන්නම පහලට යනවා සිද්ධ වුණේ මොකක්ද කියලා බලන්න. මේ වෙලාවේ තමයි ජේම්ස් දකින්නේ වික්ටර්ගේ තාත්තා තමන්ගේ තාත්තව වෙඩි තියලා මරලා දාලා කියන එක. මේකෙන් ලොකු තරහක් එන ජේම්ස්ගේ අත් දෙකේ ඇඟිලි අතරින් යටකට වලින් හැදුන උල්වගයක් එළියට එනවා. ඒත් එක්කම තරහ පාලනය කරගන්න බැරුව ඉන්න ජේම්ස් ගිහින් තමන්ගේ අත් වලින් වික්ටර්ගේ තාත්තට එන්නම අම්මා එපා කියද්දිත් එයා කියන්නේ මෙච්චර කාලයක් මේ දෙන්නම නොදැන හිටපු දෙයක්. ඒ තමයි වික්ටර්ගේ තාත්තම තමයි ජේම්ස්ගේ තාත්තා කියන එක. ඒ ගැන අඩුම ගානේ ජේම්ස් තමන්ගේ තාත්තා කියලා හිතන් හිටපු කෙනාවත් දැනන් ඉඳලා නැහැ. ඉතින් මේක අහලා අම්මා ගැනත් අදින්ම කලකිරෙන ජේම්ස් ගෙදරින් එළියට පැනලා කැලේ පැත්තට දුවනවා. හැබැයි එයාගේ පස්සෙන් දුවගෙන යන වික්ටර් කියනවා මේ හැම දෙයකින්ම බේරෙන්න නම් සහෝදරයෝ විදියට දෙන්නම එකට ඉන්න ඕන කියලා. ඒකට මල්ලිත් කැමති වෙන හින්දා එතනින් පැනගන්න මේ දෙන්න පළවෙනි ලෝක යුද්ධේ. දෙවෙනි ලෝක යුද්ධේ වගේම වියට්නාම් යුද්ධෙදිත් ඇමරිකා හමුදාව වෙනුවෙන් ඉස්සරහින්ම යුද්ධ කරලා තියෙනවා. ජේම්ස්ට විතරක් නෙවෙයි මේ අසාමාන්‍ය බලය වික්ටර්ටත් තියෙනවා. සමහර වෙලාවට ජේම්ස් සටන් කරන්නේ වෘකෙක් වගේ. ඒ විතරක් නෙවෙයි වික්ටර් සටන් කරන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටිය විශාල බලලෙක් වගේ. කොහොම හරි වික්ටර්ගේ තියෙන දරුණුකම වැඩි වෙලා කාටවත් පාලනය කරන්න බැරි තත්වයකට ඇවිත් හමුදාවේ ඉහළ නිලධාරියෙක්ව මරණ හින්දා ඒකට ජේම්ස් අයියගේ පැත්ත අරන් සටන් කරන එකෙන් දෙන්නවම හමුදාව අත්අඩංගුවට අරගෙන දැන් වෙඩි තියලා මරන්න හදන්නේ. ඒත් කොච්චර වෙඩි තිබ්බත් මේ දෙන්න මැරෙන්නේ නැති හින්දා දෙන්නවම හිර කූඩුවක දාලා ඉද්දි මෙතෙන්ට එනවා මේජර් විලියම් ස්ට්‍රයිකර්. එයා දන්නවා මේ දෙන්න වෙඩි තියලත් මැරුණේ නැත්තේ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් අය හින්දා කියලා. විලියම් එයා ළඟ තියෙන විශේෂ වරප්‍රසාද සහිත විශේෂ කණ්ඩායමකට මේ දෙන්නට එකතු වෙලා රට වෙනුවෙන් සේවය කරන්න කියලා ආරාධනා කරනවා. ඒ හින්දා කැමැත්තෙන්ම මේ කියන කණ්ඩායමට දෙන්නම සම්බන්ධ වුණාම මේ දෙන්නට වගේම විශේෂ හැකියාවන් තියෙන ටීම් එකක් එක්ක යනවා විශේෂ මෙහෙයුමකට. මේ අතරේ අනිත් හැමෝම කටවහගෙන පාඩුවේ හිටියත් මේ කඩුව තියාගෙන ඉන්න වේට් නම් කියවන එක නතර කරන්නේ නැහැ. ඉතින් මේකට නම් වික්ටර්ට තරහ යනවා කියලා තේරෙන ජේම්ස් එයාව සංසුන් කරනවා. මෙතනදී මේ ටැටු එකක් ගහන් ඉන්න කෙනා තමයි ෆ්‍රෙඩ්. කලින් දවසේ රෑ මුල්ම වතාවට හම්බුණ ගෑනු කෙනාව තමයි මේ ටැටු කරගෙන ඉන්නේ. කොහොම හරි විලියම් මෙතන ඉන්න බ්‍රැඩ්ලිට කියනවා යානය පාත් කරන්න කියලා. මේ බ්‍රැඩ්ලිට තියෙන හැකියාව තමයි ඕනම තාක්ෂණික උපකරණයක් එයාගේ මනසෙන් පාලනය කරන්න පුළුවන් එක. කොහොම හරි මේ කට්ටිය ඇවිත් තියෙන්නේ නයිජීරියාවේ ලාගෝස් වල තියෙන ජාවාරම්කාරයන්ගේ කඳවුරක් ළඟට. එහෙම ඇවිත් මුලින් මෙතෙන්ට පහර දෙන්නේ සීරෝ. එයාට හිතාගන්න බැරි වේගකින් තුවක්කු පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා එයා ගිහින් ඇතුළේ ඉන්න අයව මරලා දැම්මට පස්සේ තමයි අනිත් කට්ටිය ඇතුළට යන්නේ. හැබැයි ඒ වෙලාවේ මෙතන තියෙන යුද ටැංකියක ඉන්න කෙනෙක් ඒකෙන් පහර දෙන්න යද්දී ෆ්‍රෙඩ් ගිහින් උණ්ඩ එළියට එන බටේ අතින් වැහුවම යුද ටැංකිය පුපුරලා ගියත් මෙයාට කිසි දෙයක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ අනවසර කට්ටියක් ලිෆ්ට් එකෙන් ඇතුළට එනවා දකින ජාවාරම්කාරයන්ගේ ලොක්ක කරන්නේ ලිෆ්ට් එක නතර කරන එක. හැබැයි ඉතින් බ්‍රැඩ්ලිට ඕනම විදුලි උපකරණයක් හසුරවන්න පුළුවන් හින්දා ආයෙමත් ලිෆ්ට් එක ඔන් කරගෙන මේ අය එනවා දකින මේ ජාවාරම්කාරයන්ගේ ලොක්කා තමන් ළඟ ඉන්න ආරක්ෂකයෝ ටික ලෑස්ති කරනවා ලිෆ්ට් එකේ දොර අරන ගමන් ඇතුළේ ඉන්න අයට වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න. හැබැයි ඉතින් මේ අය හිතන්නත් කලින් ඇතුළට එන වේට් එයාගේ කඩු දෙකෙන් මෙතන ඉන්න හැම කෙනෙක්වම ඉවරයක් කරලා දාන හින්දා විලියම් ඇතුළට එද්දි ජාවාරම්කාරයා කියන්නේ එයාගේ ළඟ තියෙන මේ ඔක්කොම දියමන්ති ටික අරගෙන යන්න කියලා. හැබැයි මෙතන ලස්සනට තියෙන කළු පාට ගලක් ගන්න විලියම් මේක කොහෙන්ද හොයාගත්තේ කියලා ඇහුවම මේකේ කිසිම වටිනාකමක් නැහැ කියලා කියන මේ මිනිස්සයා මේක හොයාගත්තේ පොඩි ගමකින් කියලාත් කියනවා. එතනින් පස්සේ ටීම් එකම ඇවිත් ඉන්නේ ඒ කිව්ව ගමට. මෙතන ඉන්න එක මිනිස්සෙක්ගෙන් මේ අය ගෙනාපු ගල උල්කාපාතකින් වටන කෑල්ලක් කියලා දැනගත්තත් විලියම්ට ඕන කරන්නේ
කරන්නේ මේක තිබ්බේ කොයිද කියන එක දැනගන්න. මේ වෙලාවේ ජේම්ස් සවුලෙන් ඉන්නේ මේ අහිංසක මිනිසුන්ට කරදර කරන එක ගැන. විලියම් මේක කරන්නේ හමුදා මූලස්ථානෙටවත් දන්වන්නේ නැතුව. කොහොම හරි මේ මිනිසයා උල්කාපාත කෑල්ල ලැබුණ තැන කියන්නේ නැහැ. මොකද ඒක මේ ගමේ අයගේ පූජනීය රහස් තැනක් හින්දා. ඉතින් මේකට තරහ ගන්න විලියම් කියන හින්දා වික්ටර් මේ අහිංසක මිනිසයාගේ බෙල්ල කඩලා මරලා දානවා. ඒත් එක්කම මේක දකින ගමේ මිනිස්සු බය වෙලා දුවන්න ගද්දි සීරෝ එයාලට වෙඩි තියද්දි ඒක නවත්තන ජේම්ස් දකිනවා වික්ටර් තව අහිංසක මිනිස්සෙක්ව මරන්න යන එක. ඉතින් ඉක්මන් වෙන ජේම්ස් ගිහින් වික්ටර්ව නතර කරන්නේ මෙයා ලාවි රටට සේවය කරන්න මිසක් අහිංසක මිනිසුන්ව මරන්න නෙමෙයි කියලා. හැබැයි වික්ටර් නම් මේ දේවල් කරන්න කැමැත්තෙන්. හැබැයි තවදුරටත් මේ වගේ අපරාධ කරන්න ජේම්ස් කැමති නැති හින්දා එයාගේ ඩොග් ටැග් එකත් මෙතන බිම දාලා මේකින් අයින් වෙලා යනවා. එතනින් සීන් එක කට් කරලා පෙන්නන්නේ අවුරුදු 6කට පස්සේ කැනඩාවේ කඳුකරයකට වෙලා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක වෙනස්ම ජීවිතයක් ගත කරන ජේම්ස්ව. මෙයා දැන් ලී මූලක තමයි ගස් කපන කෙනෙක් විදියට වැඩ කරන්නේ. ජේම්ස් විතරක් නෙමෙයි බ්‍රැඩ්ලිත් දැන් ටීම් එකෙන් අයින් වෙලා කානිවල් එක්ක තමයි වැඩ කරන්නේ. කොහොම හරි කානිවල් එකෙන් පස්සේ තමන් නැවතිලා ඉන්න තැන දොරට කවුරු හරි තට්ටු කරනවා කියන ඇහෙන බ්‍රැඩ්ලි ගිහින් දොර ඇරලා බලද්දි තමයි දකින්නේ වික්ටර් මෙයාව හොයාගෙන ඇවිත් කියලා. මේකෙන් බ්‍රැඩ්ලි හොඳටම බය වෙලා ඉන්නේ. හැබැයි මෙයා දැනගෙන ඉඳලා තියෙනවා වේඩ් හරි වික්ටර් හරි තමන් හොයාගෙන එයි කියලා. ඉතින් හිතුවා වගේම මේ වෙලාවෙදි වික්ටර් මෙයාව මරලා දානවා. ඒත් එක්කම කානිවල් එකේ තිබ්බ ඔක්කොම ලයිට්ස් නිවිලා යන්නේ. ඒ හැම එකක්ම බ්‍රැඩ්ලි තමන්ගේ මනසින් පාලනය කරගෙන හිටපු හින්දා. මේත් එක්කම හීනෙන් බය වෙන ජේම්ස් හැරෙද්දි කයිලා ඉන්නේ බයින් මෙයා දිහා බලාගෙන. මොකද මෙයාගේ අත්වලින් නියපොතු එළියට ඇවිත් ඒකෙන් එයාව තුවාල වෙලා තියෙන හින්දා. කොහොමත් මේක කයිලට නුපුරුදු දෙයක් නෙවෙයි. ජේම්ස් හැමදාම වගේ එයාගේ ටීම් එකේ අයව හීනෙන් දැකලා බය වෙලා ඇහැරෙන එක සාමාන්‍ය දෙයක්. ඊළඟ දවසේ උදේ ජේම්ස් වැඩ කරන තැනට විලියම් එනවා සීරෝවත් එක්කගෙන. එයා වේඩ් වගේම බ්‍රැඩ්ලිත් මැරලා කියන එක ජේම්ස්ට පෙන්නලා කවුරු හරි කෙනෙක් තමන්ගේ කණ්ඩායමේ ආව දඩයම් කරනවා කියලා කිව්වත් ඒක ගණන් ගන්න නැති ජේම්ස් මෙතනින් යද්දි විලියම් එයාට ලෝගන් කියලා තමයි කතා කරන්නේ. ඒකට හේතුව තමයි ටීම් එකෙන් එළියට ආවට පස්සේ හැමෝගෙම වසන් වෙලා ඉන්න ඕන හින්දා ජේම්ස් පාවිච්චි කරලා තියන්නේ ලෝගන් කියන නම. එතනින් පස්සේ ලෝගන් කෙලින්ම ඇවිත් ඉන්නේ කයිලව ඉස්කෝලෙන් ගන්න. මෙයාගේ ජොබ් එක තමයි ටීචින්. කොහොම හරි විලියම් ලෝගන්ව හම්බෙන්නාව කතාව දැනගන්න කයිලා ලෝගන්ගේ හිත හදනවා එයාට මේ හම්බෙලා තියෙන තෑග්ගක් කියලා. ඒත් ලෝගන් නම් හිතන්නේ තමන් සතෙක් කියලා. කොහොම හරි මේ දෙන්න යන පාරේ වාහන දෙකක් හරස් කරගෙන දෙන්නෙක් පාරේ මැද කතා කර කර ඉන්න හින්දා මෙයාලගේ වාහනේ මෙතනින් ගන්න බෑ. ඒ හින්දා ලෝගන් එළියට ගිහින් මේ වාහනේ අයින් කරගන්න කිව්වත් ඒක අහන්නේ නැති මිනිස්සයා ලෝගන්ට තල්ලු කරනවා. ඒකෙන් ලෝගන්ට තරහ යනවා දකින කයිලා අර මිනිස්සයාගේ උරහිසට අත තියලා කියනවා ටිකක් වාහනේ අයින් කරගන්න කියලා. ඒකට නිකම්ම අවනත වෙන්නේ මිනිස්සයා ගිහින් වාහනේ අයින් කරගද්දි තමයි මෙයාට අනිත් මිනිසුන්ගේ සිතුවිලි පාලනය කරන්න පුළුවන් කියන එක අපිට තේරෙන්නේ. මේකෙන් පස්සේ ලෝගන් කයිලට විහිළුවට කියනවා ලෝගන්වත් කයිලා පාලනය කරනවද දන්නේ නැහැ කියලා. ලෝගන්ට ආදරයට කයිලා කතා කරන්නේ වුල්වරීන් කියලා. ඉතින් ඊළඟ දවසේ වැඩ කරන ලෝගන්ව ගන්න වාහනේ අරගෙන යන කයිලා ඉස්සරහට එන්නේ වික්ටර්. මේක දකින එයා වාහනේ නතර කරද්දී ලෝගන්ට එයාගේ වෙන් දැනෙනවා මොකක් හරි දෙයක්. ඉතින් ඒ මොකක්ද කියලා බලද්දි මෙතන බිම තියෙන වලහක් ඔලුවක් දැකලා කලබල වෙන ලෝගන් කෙලින්ම දුවන්නේ කයිලා මගේනවා කියලා දන්න හින්දා එයාව හොයාගෙන. හැබැයි ගිහින් බලද්දි මෙතන තියෙන්නේ වාහනේ විතරයි. ඒකෙත් බොනට් එක කවුරු හරි හූරලා තියෙන්නේ. ඉතින් මේකෙන් හොඳටම කලබල වෙන ලෝගන් වටපිටාව බලද්දි තමයි දකින්නේ ලෙපෙරාගෙන මෙතන බිම වැටිලා ඉන්න කයිලව. ඉතින් එයා මැරලා තමයි ඉන්නේ. මේක දරාගන්න බැරුව කෑ ගහන ලෝගන් කෙලින්ම එන්නේ මේ වැඩේ කරපු වික්ටර්ව හොයාගෙන. මොකද අර වලහයි ගොළුව දැකපු වෙලාවෙම ලෝගන් දැනගෙන තියෙනවා වික්ටර් මෙහෙට ඇවිත් කියන එක. මේ වෙලාවේ කයිලව මැරුවේ කියලා ලෝගන් ඇහුවම වික්ටර් කියන්නේ මෙයාලා සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියන එක මතක් කරන්නයි එහෙම කළේ කියලා වුණාම තරහ ඉවස ගන්න බැරි ලෝගන් වික්ටර්ට පහර දුන්නත් ලේසියෙන්ම ලෝගන්ව පරාද කරන වික්ටර් මෙතනින් යන්නේ ලෝගන්ගේ ක්ලවුස් ටිකක් මෙතනදි කඩලා දාලා. එතනින් පස්සේ ලෝගන් ඉන්නේ හොස්පිටල් එකේ. ඒත් එයාගේ ඇඟේ කිසිම තුවාලයක් නැහැ කියලා දකින ડોක්ටර්ලා පුදුම වෙද්දි මෙතෙන්ට එන විලියම් දකින ලෝගන් තරහ ගන්නේ එයා අවුරුදු 6ක් පාඩුවේ කිසිම කරදරයක් නැතුව ඉඳලත් එක පාරටම විලියම් මෙයාව හොයාගෙන ආවට පස්සේ කයිලත් මැරිලා හැමදේම අවුල් වුණ එකට. හැබැයි විලියම් නම් කියන්නේ එහෙම දෙයක් වෙයි කියලා ලෝගන්ට අනුතුරු අඟවන්න එයා ආවේ කියලා. මොකද මෙයා කියන විදියට වික්ටර් ගොඩක් දරුණු වුණ හින්දා මෙයා වික්ටර්ව හිර කරගෙන තමයි තිබිලා තියෙන්නේ. ඒත් වික්ටර් කොහොම හරි එතනින් පැනලා යද්දී විලියම්ට තර්ජනය කරලා තියෙනවා හැමෝම හොයාගෙන මරලා දානවා කියලා. මේක අහන ලෝගන් යන්නේ වික්ටර්ව හොයාගෙන මරලා දාන්න. හැබැයි මේ වෙලාවේ විලියම් කියනවා ඒක කරන්න ලෝගන්ට උදව් කරන්නම්. හැබැයි ඒකෙන් ලෝගන්ට මිනිස්සෙක්ට දරාගන්න බැරි වේදනාවක් දරාගන්න වෙනවා කියලා. දැන් ලෝගන් ඉන්නේ කයිලගේ මරණය පලිය ගන්න ඕනම දෙයක් කරන තත්වක හින්දා දෙපාරක් හිතන්නේ නැතුව මේ වැඩේට කැමති වෙනවා. මේ හින්දා
රහසිගතව කැලයක් මැද තියෙන පරීක්ෂණාගාරයකට ඇවිත් එයා වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ. මේ වෙලාවේ විලියම් ලෝගන්ට කියනවා එයා උල්කාපාතේ වැටුණු තැන හොයාගෙන ඒකේ තිබ්බ උල්කාපාත කැලි ටික එකතු කරගෙන ඒකෙන් ගොඩක් ශක්තිමත් ඇඩමැන්ටියම් කියලා ඕනම දෙයකට ඔරොත්තු දෙන ලෝහ මූලද්‍රව්‍යයක් හැදුවා. ඒක ලෝගන්ගේ ඇඟ ඇතුළට ඉන්ජෙක්ට් කරන්නයි දැන් හදන්නේ කියලා. ඒක කරමු කියන ලෝගන් වුල්වරීන් කියලා ගහපු අලුත් ඩොග් ටැග් එක්කුත් විලියම්ගෙන් ඉල්ලනවා. මේ පරීක්ෂණයේදී හමුදාවේ ජෙනරල් කෙනෙකුත් බලාගෙන ඉන්නේ. එයාට විලියම් කියන විදියට නම් මේ නිර්මාණය කරන්නේ වෙපන් X. ඒ කියන්නේ රෝම ඉලක්කම් 10. පේන විදියට මීට කලින් පරීක්ෂණ 9ක් කරලා තියෙනවා වගේ. කොහොම හරි මේ වෙලාවේ වතුර එකක් ඇතුළට යවන ලෝගන්ගේ ඇඟට අර කිව්ව ලෝහේ ඉන්ජෙක්ට් කරද්දි ඒක දරා ගන්න බැරුව මෙයාගේ හදවත නතර වෙනවා. ඉතින් මේ පරීක්ෂණයත් අසාර්ථක වුණා කියලා අවුල් වෙන විලියම්ට ආයෙමත් සතුටු හිතෙන්නේ ටික වෙලාවකින් ලෝගන්ගේ හදවත ගැහෙන්න ගන්න හින්දා. තාම මෙයාගේ සිරුර තියෙන්නේ වතුර ඇතුලේ. කොහොමත් ලෝගන්ට කලින් ඉඳලම වෘකේක්ගේ වගේ හොඳ ඇසීමකුත් ඉව දැනීමකුත් තියෙන හින්දා එළි ඉන්නයි කියන හැම දෙයක්ම ඇහෙනවා. ඉතින් මේ පරීක්ෂණේ සාර්ථක වුණ හින්දා විලියම් හදන්නේ ලෝගන්ගේ. ඒ කියන්නේ 10 වෙනි යකෙන් ගන්න DNA මෙයාලා නිර්මාණය කරන්න යන වෙපන් 11 එකට පාවිච්චි කරලා ලෝගන්ගේ මතකේ මකලා දාන්න. විලියම් ලෝගන්ට උදව් කරනවා කියලා කරන්න හදන්නේ මෙයාව ආයුධයක් විදියට පාවිච්චි කරන්න. ඉතින් මේක ඇහිලා තරහ ගන්න ලෝගන් එකපාරට මෙලියට එන්නේ ලෝහ වලින් හැදුන අලුත් ක්ලවුස් එක්ක. ක්ලවුස් කියන්නේ මේ උල් විදියට තියෙන නියපොතු වලට. ඉතින් වටේ ඉන්න අය ලෝගන්ව නවත්තන්න එයාට වෙඩි තිබ්බත් දැන් මෙයාගේ අස්ති ලෝහ වලට පරිවර්තනය වෙලා තියෙන හින්දා කලින් වුණ තරම් හානියක්වත් දැන් මෙයාට වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන සීල් කරලා තියෙන යකඩ දොරත් කපාගෙන එළියට එන ලෝගන් මෙතන තියෙන දියැලකින් පහළට පයින්නවා. දැන් ඉතින් විලියම් සීරෝට අණ කරන්නේ කොහොම හරි ලෝගන්ව හොයාගෙන එයාගේ හිස කඳින් වෙන් කරන්න කියලා. මේ අතරේ පිටිසර පළාතක ඉන්න වයසක ජෝඩුවක් දකිනවා කිසිම ඇඳුමක් ඇඟේ නැති මිනිස්සෙක් දුවගෙන ගිහින් එයාලගේ මඩුවක හැංගෙන විදිය. ඒ හින්දා කවුද මේ කෙනා කියලා බලන්න ඉන්න වයසක මිනිස්සයා දකිනවා මෙතන ඉන්න ලෝගන්ව. ඉතින් ලෝගන් එයාට සීතලයි කියන හින්දා ලෝගන් ගැන අනුකම්පා හිතෙන මේ මිනිස්සයා කියනවා උඩ තට්ටුවේ තියෙන කාමරයට ගිහින් එයාගේ පුතාගේ ඇඳුමක් ඇඳගන්න කියලා. ඒක අහලා කාමරයට යන ලෝගන්ට එතන තියෙන ඇඳුම් හරියටම ගැලපෙනවා. මේ වෙලාවේ තමයි තමන්ගේ අලුත් ක්ලවුස් කොයි වගේද කියලාත් ලෝගන් දකින්නේ. කොහොම හරි දැන් කෑම මේසෙට ඇවිත් ඉඳ ගන්න ලෝගන්ට මේ දෙන්න සලකන්නේ එයාලගේම පුතෙකුට වගේ. පේන විදියට එයාලගේ පුතා මෙයාලව අතෑරලා ගිහින්. කෑමෙන් පස්සේ කාමරේට එන ලෝගන්ට කයිලව ගොඩක් මතක් වෙනවා. කොහොම හරි ඊළඟ දවසේ උදේ වයසක අංකල් කොල්ල කාලේ ගත්ත එයාගේ බයික් එක උඩට වෙලා ඉන්න ලෝගන් ළඟට එන එයා තමන්ගේ පුතාගේ ජැකට් එකක් ලෝගන්ට දෙද්දිම කවුරු හරි එළිය ඉඳන් තියෙන වෙඩිල්ලක් හින්දා මේ වයසක දෙන්නම මෙතනදි මැරෙනවා. මේක කරන්නේ සීරෝ. මේ වෙලාවේ මෙතෙන්ට එන හෙලිකොප්ටරයකින් බෝම්බ දාලා මේ ගෙදර පුපුරවද්දිම බයික් එක ගන්න ලෝගන් එතනින් පැන ගන්නවා. හැබැයි වෙඩි තියෙන ගමන් පස්සෙන් යන හෙලිකොප්ටරේ වගේම ජීප් වලිනුත් බේරෙන ලෝගන් හෙලිකොප්ටර් එකේ රොටර් බ්ලේඩ් ටික කපලා දාන හින්දා මේ වෙලාවේ සීරෝ එක්කම හෙලිකොප්ටර් එක කඩාගෙන වැටෙනවා. එතනින් පස්සේ විලියම් සීරෝට කතා කරලා ලෝගන් ඉවරයක් කරාද කියලා අහද්දි හෙලිකොප්ටරය ඇතුලේ හිර වෙලා ඉන්න එයා ළඟට එන ලෝගන් රේඩියෝ එක අරගෙන විලියම්ට තර්ජනය කරනවා වික්ටර්ව මැරුව ගමන් විලියම්ව හොයාගෙන එනවා කියලා. එතනින් පස්සේ ලෝගන් සීරෝට කියනවා කලින් වතාවේ නයිජීරියාවේදී එයා මැරුවේ අහිංසක මිනිස්සු කියලා. ඒත් ඒකට සීරෝ hina වෙන හින්දා ලෝගන් කරන්නේ මෙතන බිම හැල්ලා තියෙන ඉන්ධනවලට ක්ලවුස් ගල කහප්පලා ගිනි තියන එක. ඒත් එක්කම සීරෝ ඇතුලේ ඉද්දිම හෙලිකොප්ටර් එක පුපුරලා යනවා. දැන් ලෝගන් ගැන බයෙන් ඉන්න විලියම් ළඟ තියෙන්නේ ඇඩමැන්ටියම් උණ්ඩ. මේ වගේ ලෝගන්ගේ ඔළුවට වෙඩි තිබ්බොත් එයාගේ මතකේ සම්පූර්ණයෙන්ම නැති වෙන හින්දා එයාව පරාද කරන්න තියෙන එකම ආයුධය තමයි මේක. එතනින් පස්සේ ජෙනරාල් ළඟට එන විලියම් පැහැදිලි කරනවා ලෝගන් ඉවරයක් කරන්න පුළුවන්. හැබැයි එයා මෙතෙන්ට එන්න පුළුවන් හින්දා මේ තැන සම්පූර්ණයෙන්ම හිස් කරන්න ඕන කියලා. හැබැයි ජෙනරාල් කියන විදියට ලෝගන්ව ප්‍රතිනිර්මාණය කරපු මේ වැඩේට ඩොලර් බිලියන භාගයක් ගිහින් තියෙනවා. හැබැයි එයාගේ වැඩේ එක කොටසක් විතරයි ලෝගන් කියන විලියම්ට දැනගන්න ලැබෙනවා. එයා හොයන තරුණ මියුටන් ඉන්න තැන හොයාගෙන කියලා. එතනින් පස්සේ පෙන්වන්නේ ක්ලාස් රූම් එක කමුතු කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න ස්කොට් කියන පිරිමි ළමයව. ටීචර් මෙයාට පන්තියේ ඉද්දි කණ්ණාඩි දෙක ගලවගෙන ඉන්න කිව්වත් ස්කොට් එයාගේ ඔළුව රිදෙන හින්දායි මේක දාන්න කියලා කණ්ණාඩි දෙක ගලවන්නේ. කොහොම හරි දැන් ලෝගන් ඇවිත් ඉන්නේ ජෝන්ව හොයාගෙන. එයාට සම්පූර්ණයෙන්ම ලෝගන්ට සිද්ධ වුණ දේ කිව්වම එයාත් ලෝගන් ගියාට පස්සේ වික්ටර් දිගටම මිනිස්සු මැරුවා. ඒ වගේම විලියම්ගේ ඌමනාවට ලෝකෙ වටේ ඉන්න මියුටන්ලවත් දඩයන් කරා කියලා. එතනින් පස්සේ තමයි ජෝනුත් මේ ටීම් එකෙන් අයින් වෙලා තියෙන්නේ. මියුටන්ලව දඩයන් කරලා
හිර කරන්න හේතුව විදියට විලියම් මෙයාලට කියලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන් එයාලගෙන් ආරක්ෂා කරගන්න ඕනේ හින්දායි මේක කරන්න කියලා. දැන් ලෝගන්ට ඕන මියුටන්ලව හංගගෙන විලියම් මෙයාගේ පරීක්ෂණය කරන අනිත් තැන හොයාගන්න. මොකද වික්ටර් ඉන්නෙත් එතන වෙන්න පුළුවන් හින්දා. එයාලා ඉන්න තැන ගොඩක් වෙලාවට ෆ්‍රෙඩ් දන්නව ඇති කියලා ජෝන් ලෝගන්ව ෆ්‍රෙඩ් ඉන්න තැනට එක්කගෙන ගියාම නම් මේ ඉන්නේ ෆ්‍රෙඩ්ද කියලාවත් ලෝගන්ට අඳුරගන්න බෑ. මොකද එයා හිතාගන්න බැරි විදියට මහත් වෙලා ඉන්නේ. කොහොම හරි ලෝගන් කියන එක වචනයක් වැරදියට ඇහෙන හින්දා තරහ යන ෆ්‍රෙඩ් දැන් ලෝගන් එක්ක බොක්සින් තරගයක් තියන්න හදන්නේ. හැබැයි ඒකෙන් ෆ්‍රෙඩ් පරදින හින්දා එයා කියනවා වික්ටර් විලියම් එක්ක දූපතකට වෙලා එකට වැඩ කරනවා කියලා. හැබැයි ඉතින් විලියම් ලෝගන්ට කිව්වේ වික්ටර් යාවත් මරන්න හොයනවා කියන එක මතක් වෙන ලෝගන්ට දැන් තමයි තේරෙන්නේ මෙයාගෙන් පරීක්ෂණය කරගන්න ඕන හින්දා වික්ටර් එක්ක එකතු වෙලා තමයි විලියම් කයිලවත් මරලා තියෙන්නේ කියලා. මේ අතර ඉස්කෝලේට එන වික්ටර් ස්කොට්ටත් අල්ලගන්නවා. එයාගේ ඇස් වලින් විහිදෙන ලේසර් එක එයාට පාලනය කරගන්න බැරි හින්දා තමයි මේ අමුතු කණ්ණාඩි දෙක එයා දාගෙන ඉන්නේ. ඉතින් වික්ටර්ගෙන් බේරිලා දුවන්න හදද්දී එයා අතින් කණ්ණාඩි දෙක වැටෙන හින්දා මෙතන ලොකු විනාශයකුත් වෙනවා. කොහොම හරි මෙතෙන්ට එන විලියම් ස්කොට්ව සීනති කරලා වික්ටර්ට කියනවා ලෝගන්ව අල්ලගෙන එන්න කියලා. දැන් ලෝගන්ට ෆ්‍රෙඩ්ගෙන් විලියම් පරීක්ෂණ කරන දූපත තියෙන්නේ කොහෙද කියලා දැනගන්න ඕන වුණත් මෙයා ඒ තැන හරියටම දන්නේ නැහැ. හැබැයි එතනින් බේරිලා පැනගත්ත ගැම්බිට් කියන මියුටන් කෙනෙක් ඉන්න තැන ෆ්‍රෙඩ් ලෝගන්ට කියනවා. ෆ්‍රෙඩ් කියන විදියට විලියම් හදන්නේ එයා ළඟ ඉන්න හැම මියුටන් කෙනෙක්ගෙම DNA අරගෙන ඒ හැම බලයක්ම තියෙන එක මියුටන් කෙනෙක්ව හදන්න. මේ වැඩේ කරොත් විලියම්ව නවත්තන්න බෑ කියලා තේරුම් ගන්න ලෝගන් ගැම්බිට් හොයාගෙන යද්දී ජෝනුත් මෙහා ඒක එකතු වෙනවා. මේ ජෝන්ට තියෙන බලය තමයි ඕනම තැනක ඉඳලා තව තැනකට එක ක්ෂණයකින් ටෙලිපෝට් වෙන්න පුළුවන් එක. කොහොම හරි කැසිනෝ එකක ඉන්න ගැම්බිට්ව මෙයාලා හොයාගත්තම ලෝගන්ට එයාටයි කතා කරන්න ඉඩ දීලා එළියට එන ජෝන් දකිනවා පහළ පාළු පාරක් ළඟ ඉන්න වික්ටර්ව. කෙලින් මෙයා ළඟට එන ජෝන් එයාගේ ටෙලිපෝටේෂන් හැකියාව පාවිච්චි කරලා වික්ටර්ව මරන්න හැදුවත් වික්ටර් ඉස්සර වෙන හින්දා ජෝන් මෙයා අතින් මැරෙනවා. මේ අතරේ ලෝගන්ගේ බෙල්ලේ තියෙන ඩොග් ටැග් දකින්න ගැම්බිට් හිතන්නේ මෙයා ඇවිත් ඉන්නේ ගැම්බිට්ව අල්ලගෙන විලියම් ගාවට අරගෙන යන්න කියලා. මොකද කලින් වතාවේ ගැම්බිට්ව අල්ලගන්න ආපු අයත් මේ ඩොග් ටැග් දාගෙන තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ලෝගන් එයාවේ විලියම් ඉන්න තැන හොයාගන්න කියලා මෙයාට පැහැදිලි කරන්න ගියත් ගැම්බිට් ඉක්මන් වෙලා එයා ළඟ තියෙන කාඩ් වලින් ලෝගන්ට පහර දෙනවා. මෙයාගේ හැකියාව තමයි තමන්ගේ ළඟ තියෙන විද්‍යුත් බලය කාඩ් වලට ඇතුල් කරලා ඒ වගේම පහර දෙන එක. ඉතින් මේ කාඩ් වල බිත්තිය කඩාගෙන ලෝගන් එළියට විසූනම තමයි මෙයා දකින්නේ වික්ටර් ජෝන්ව මරලා එයාගේ DNA සාම්පල් එකක් අරගන්නවා කියලා. ඒත් එක්කම ආයෙමත් ඒ හිරගෙදරට යන්නේ නැහැ කියාගෙන ගැම්බිට් ලෝගන්ගේ ඉස්සරහට එද්දි එයාට ගහලා බිම දාන ලෝගන් වික්ටර්ට හොඳටම පහර දීලා එයා විවරයක් කරන්න හදන්නේ. ඒත් එක්කම යෂ්ටියකුත් අරගෙන මෙතෙන්ට එන ගැම්බිට් ඒක බිම ගහලා මෙතන ලොකු විනාශයක් කරන හින්දා ලෝගන්ගෙන් බේරිලා වික්ටර් පැන ගන්නවා. ලෝගන් එයා පස්සෙන් පන්නන්න හැදුවත් ගැම්බිට් ලෝගන්ට පහර දෙන හින්දා මෙයාට ඒක කරගන්න වෙන්නේ නැහැ. මොකද ගැම්බිට් මෙහෙම කරන්නේ ලෝගන් එයාව අල්ලගෙන යන්නයි ඇවිත් ඉන්නේ කියලා හිතන හින්දා. එතනින් පස්සේ ගැම්බිට්ව පරාද කරන ලෝගන් එයාට කියනවා දූපතට යන පාර පෙන්නුවොත් ගැම්බිට්ට වද දුන්න හැම කෙනෙක්වම ලෝගන් මරලා දානවා කියලා. ඉතින් ඒ හින්දා ඒකට උදව් කරන්න කියලා. ඒකට කැමති වෙන ගැම්බිට් ලෝගන් එක්ක යද්දී මෙයාලා නිර්මාණය කරපු වෙපන් නිලවන දිහා බලාගෙන ඉන්න ජෙනරාල්ව පෙන්නනවා. විලියම් කියන විදියට මෙයාට අනිත් හැම මියුටන් කෙනෙක්ගෙම වගේ බලය තිබ්බත් ඒ අයට තිබ්බ කිසිම දුර්වලකමක් නැහැ. හැබැයි මෙයාගේ කට වහලා තමයි තියෙන්නේ. මොකද මෙයාව තාම සම්පූර්ණ කරලා නැති හින්දා. මේ වෙලාවේ ජෙනරල් කියනවා විලියම්ගේ පුතාත් මියුටන් කෙනෙක්. ඉතින් එයා තමන්ගේ අම්මවත් මැරුවා කියලා දන්නවා කියලා වුණාම නම් විලියම් කියන්නේ නම් මේ කිසිම දෙයක් එක්ක පුතාගේ සම්බන්ධයක් නැහැ. ඇමරිකාවේ හමුදාවේ බලය වෙනුවෙන් තමයි මේ සුපිරි මිනිස්සු හදන්න මෙයා උත්සාහ කරන්න කියලා. හැබැයි ඉතින් මේක කියලා පොඩි වෙලාවකින් මෙතන තියෙන දිග ඔපරේෂන් බ්ලේඩ් එකක් ගන්න විලියම් ඒකෙන් ඇනලා ජෙනරල්ව මරලා දානවා. මේ වෙලාවේ ප්ලේන් එකකින් ගැම්බිට් ලෝගන්ව මේ දූපතට එක්කගෙන එනවා. අපිට පේනවා මෙතන නියුක්ලියර් රියැක්ටර් කීපයකුත් තියෙනවා කියලා. කොහොම හරි මේ යන ගමන් ලෝගන් ප්ලේන් එකකින් වතුරට පැන්නම ගැම්බිට් මෙතනින් යනවා. මේ අතරේ වෙපන් නිලවන් වැඩි දියුණු කරන ගමන් ඉන්න ඩොක්ටර්ස්ලා විලියම්ට කියනවා වැඩේ සම්පූර්ණයෙන් ඉවර වෙන්න තව පැය කීපයක් යයි කියලා. පේන විදියට මෙයාවත් ලෝගන් වගේම අර ලෝහයෙන් තමයි හදලා තියෙන්නේ. කොහොම හරි හොරෙන් මෙයාලා ඉන්න තැනට එන ලෝගන් දකිනවා ඇස් දෙක වහලා තියෙන ස්කොට්ට කොහෙට හරි අරගෙන යනවා. හිමින් ලෝගන් විලියම් ළඟට ගියාම කලින්ම විලියම් දැනගෙන ඉඳලා තියෙනවා ලෝගන් මෙතෙන්ට ඇවිත් කියන එක.
ඉතින් එයා ලෝගන්ව පිළිගත්තම ලෝගන් අහන්නේ ඇයි තමන්ව මේ වැඩේට ගත්ත කියලා වුණාම විලියම් කියනවා එයා නිර්මාණය කරන මියුටන් ඝාතකයා. ඒ කියන්නේ ඩෙඩ්පූල්ව නිර්මාණය කරන්න ඕන ලෝගන්ගෙන් හින්දා තමයි එයාව අල්ලගත්තේ. හැබැයි ලෝගන් පැනලා ගියේ හින්දා තමයි මෙයා අල්ලගෙන ඉන්න හැම මියුටන් කෙනෙක්ගේම බලය ඇතුල් කරලා මේ අලුත් කෙනාව හැදුවේ කියලා. විලියම් කියන විදියට එයාගේ පුතාවත් මේ වැඩේට පාවිච්චි කරලා තියෙනවා. මේ වෙලාවේ තමයි ලෝගන් එයාගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්න කයිලව දකින්නේ. මෙයාව ලෝගන් ගැන අවධානයෙන් ඉන්න තමයි විලියම් යොදවලා තියෙන්නේ. මේ ගැන දැනගත්තම නම් ලෝගන්ට මිනිස්සු ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ හැම දෙයක්ම පැත්තකින් වික්ටර්ත් බලාගෙන ඉන්නේ. කයිලා මැරුණා කියලා හිතුවට එදා ප්ලෑන් කරලා තමයි බේතක් විදලා කයිලව සීනති කරලා තියෙන්නේ. ඒ බේතෙන් හෘද ස්පන්දනය ඇහෙන්නේ නැති මට්ටමකට අඩු කරනවා. ඉතින් එතනින් පස්සේ වලහගෙන් ගත්ත ලේ තමයි වික්ටර් මෙයාගේ ඇඟට දාලා තියෙන්නේ. කයිලාට දියමන්ති හමක් තියෙන නංගි කෙනෙක් ඉන්නවා. එයත් කයිලා වගේම මියුටන් කෙනෙක්. කලින් දවසක ලෝගන් එයාවත් මෝහනය කළාද කියලා විහිළුවට ඇහුවත් දැන් තමයි කෙනෙක්ව ස්පර්ශ කරලා එයාව මෝහනය කරන්න පුළුවන් හැකියාවක් කයිලාට තියෙනවා කියලා ලෝගන් විලියම්ගේ මාර්ගයෙන් දැනගන්නේ. දැන් ලෝගන්ට තේරෙනවා කයිලා එයාවත් මෝහනය කරන්න ඇති කියලා. හැබැයි කයිලා නම් ගොඩක් දුකින් වගේ ඉන්නේ. හැබැයි ගොඩක් කලකිරලා ඉන්න ලෝගන් මෙතනින් එළියට ගියාම විලියම් ළඟට එන කයිලා එයාගේ නංගිව දැන් නිදහස් කරන්න කියන්නේ මේ හැම දෙයකටම කයිලා සම්බන්ධ වෙලා තියෙන්නේ විලියම් එයාගේ නංගිව නිදහස් කරනවා කියලා පොරොන්දුන හින්දා. ඒත් මේ වෙලාවේ විලියම් මේ පොරොන්දු ඉෂ්ට කරන්න තව කාලෙ ඉල්ලද්දී මෙතෙන්ට එන වික්ටර් එන්නේ එයාටත් විලියම් පොරොන්දුන විදියටම ලෝගන්ට කරා වගේ ඇඩමැන්ටියම් ලෝහය ඉන්ජෙක්ට් කරන්න කියලා. හැබැයි විලියම් වික්ටර්ටත් කියනවා ඒකට තව ටික කාලයක් ඉන්න වෙනවා කියලා. ඉතින් තමන්ගේ වැඩේ කරගන්න ඕන හින්දා මේ දෙන්නව විලියම් පාවිච්චි කරා කියන කයිලා මෙතනින් එළියට යන්න හදනකොටම වික්ටර් මෙයාගේ බෙල්ලෙන් අල්ලලා උස්සනවා. මේ වෙලාවේ කයිලා කෑ ගහන සද්ද ඇහෙන ලෝගන් මෙතෙන්ට එද්දී කයිලා එයාගේ බලය පාවිච්චි කරලා වික්ටර්ව මෝහනය කරන්න හැදුවා. ඒක වික්ටර්ට වැඩ කරන්නේ. ඒ කියන්නේ කයිලා ලෝගන්ට ඇත්තටම තමයි ආදරය කරලා තියෙන්නේ. මොකද වික්ටර්ව මෝහනය කරන්න මෙයාට බැයි නම් ලෝගන්වත් මෝහනය කරන්න බැරි වෙන්න ඕන. කොහොම හරි මෙතෙන්ට එන ලෝගන් කයිලාව බේරගෙන වික්ටර්ත් එක්ක ලොකු සටනක් කරලා එයත් එක්ක බිල්ඩින් එකකින් එළියට පයින්නවා. ඉතින් වික්ටර් ලෝගන්ට කියනවා එයාව මරලා දාලා තමන් කොයි වගේ කෙනෙක්ද කියලා පෙන්වන්න කියලා. කොහොම වුණත් ලෝගන් මිනිස්සු ගැන සංවේදී හින්දා මේ වෙලාවේ තමන්ගේ අයියව අතාරිනවා. ඒත් එක්ක මෙතෙන්ට එන කයිලා කියනවා එයා ලෝගන්ට ආදරය කරේ ඇත්තටම. හැබැයි මේ කිසිම දෙයක් ගැන කලින් එයාට කියන්න බැරි වුණේ තමන්ගේ නංගුව මෙතන හංගගෙන ඉන්න හින්දා කියලා වුණාම ලෝගන් කයිලා එක්ක යනවා මියුටන් ලව හිර කරගෙන ඉන්න තැනට. එතන කූඩුවල හිතා ගන්න බැරි හැකියාවල් තියෙන ළමයි ඉන්නවා. ඒ හින්දා කූඩුවල තියෙන දොරවල් කපන ලෝගන් ළමයින්ව එළියට ගන්නවා. එතන ස්කොට් වගේම කයිලාගේ නංගිත් ඉන්නවා. එතනින් පස්සේ කයිලාගේ අතින් අල්ලගන්න ලෝගන් එළියට යද්දී මේක දකින විලියම් තාම සම්පූර්ණ නැති වුණත් වෙපන් නිලවන්න මෙයාලා ඉන්න තැනට යවනවා. මෙයා සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ විලියම් කම්පියුටර් එකෙන් දෙන කමාන්ඩ් වලට අනුව. ඉතින් ලෝගන් අඳුනගන්නවා මේ ඉන්නේ වේට් කියන එක. හැබැයි කලින් එයාගේ කියවිල්ල වැඩි හින්දා මේ වෙද්දිකට සම්පූර්ණයෙන්ම වහලා තමයි තියෙන්නේ. කොහොම වුණත් වේට්ගේ ශරීරය තිබ්බට මෙතන ඉන්නේ රොබෝ කෙනෙක් විතරයි. දැන් ඉතින් එයා සටනට ලෑස්ති වෙද්දි තමයි අපිට පේන්නේ මෙයාගේ අත් දෙකෙන් එළියට එන්නේ කඩු වගේ දිග ලෝහ දෙකක් කියන එක. මේ සටන ලේසි වෙන්නේ නැහැ කියලා තේරෙන ලෝගන් කයිලා එක්ක මියුටන්ලා ටික පිටත් කරනවා වෙන පාරක් හොයාගෙන එළියට පැනගන්න කියලා. එහෙම යන කට්ටියට මෙතනින් ආරක්ෂකව වෙඩි තියද්දී කයිලාගේ නංගි ඉස්සරහට ගිහින් එයාගේ හැම දියමන්ති වලට හරවගෙන තියෙන වෙඩි වලින් අනිත් අයව ආරක්ෂා කරනවා. ඒත් එක්කම ස්කොට්ටෝ මෙයා එක්ක එකන ගිහින් ආරක්ෂකයන්ට ලේසර් වලින් පහර දීලා මෙතනින් එළියට පැනගන්නයි හදන්නේ. හැබැයි කයිලාට මේ වෙලාවේ වෙඩි වෙදිලා. මේක දකින නංගි කයිලාවත් එක්කගෙන යන්න හැදුවත් මෙතන නතර වෙන කයිලා ළමයින්වත් එක්ක එයාව එළියට යවනවා. මේ අතරේ වේඩ් ඒ කියන්නේ ඩෙඩ්පූල් ලෝගන්ට හොඳටම පහර දෙන හින්දා ලෝගන් ගිහින් මෙතන තියෙන නියුක්ලියර් රියැක්ටර් එක උඩට නගිනවා. එයා පස්සෙන් යන ඩෙඩ්පූලුත් මේකට නගින අතරේ හරියට මෙලියට යන පාර හොයාගන්න බැරුව ඉන්න මියුටන්ලා කට්ටිය අතරින් ස්කොට්ට එයාගේ මනසට කවුරු හරි කතා කරලා එළියට යන්න ඕන හරි පාර කියනවා. ඉතින් ඒ අනුව අනිත් අයවත් හරි පාරෙන් එළියට ස්කොට් එක්ක අරගෙන යද්දී රියැක්ටර් එක උඩ ඉන්න ඩෙඩ්පූල් ලෝගන්ට පහර දෙන්නේ එයාගේ ළඟ තියෙන ජෝන්ගේ ජාන වලින් ගත්ත ටෙලිපෝටේෂන් හැකියාවත් පාවිච්චි කරලා. ඒ හින්දා ලෝගන් රියැක්ටර් එක ඇතුළට වැටෙන්න යද්දී මෙතෙන්ට එන වික්ටර් ලෝගන්ව බේරගෙන දෙන්නත් එක්ක ඩෙඩ්පූල්ට පහර දෙන්න ගන්නවා. මේ හැමදේම කැමරා වලින් විලියම් බලාගෙන ඉන්නේ. හැබැයි ස්කොට් ළඟ තියෙන ලේසර් විදින හැකියාවත් මෙයාට තියෙන හින්දා ලෝගන් වික්ටර් දෙන්නට සටන ගොඩක් අමාරු වුණත් අන්තිමේදී ලෝගන් ඩෙඩ්පූල්ගේ හිස කඳින් වෙන් කරලා එයාව රියැක්ටර් එක ඇතුළට තල්ලු කරනවා. ශරීරයෙන් හිස වෙන්න උනත් ඒ ඇස් වලින් දෙකටම ලේසර් පිට වෙන හින්දා මේ රියැක්ටර් එකත් ගරා වැටෙන්න පටන් ගද්දී
වැටිලා ඉන්න වික්ටර්ට අත දෙන ලෝගන් කියන්නේ මේ දෙන්න අතර තිබ්බ කිසිම බැඳීමක් ඉස්සරහට නැහැ කියලා. ඒ වුණා සහෝදරයෝ වුණාම එකිනෙකා ගැන බලාගන්න ඕන කියන වික්ටර් මෙතනින් පැනලා අතුරුදහන් වෙලා යනවා. ඒත් එක්කම ලෝගනුත් බිමට පැන්නත් එයා ගොඩට ලොකු කොන්ක්‍රීට් එකක් වැටෙද්දි ඒකෙන් මෙයාව බේරගන්නේ මෙතෙන්ට එන ගැම්බිට්. එයාගේ යෂ්ටිය පාවිච්චි කරලා. ගැම්බිට් හිතලා තියෙනවා ලෝගන් මෙතනින් ආයේ විවරයක් කරලා දානවා කිව්වත් ඒක යට කරන්න බැරි වෙයි කියලා. කොහොම හරි බිම දිගේ මේ පැත්තට වෙඩි වැදිලා ඉන්න කයිලා එනවා දකින්න ලෝගන් එයාව උස්සගෙන මෙතනින් එළියට යන්න හදනකොටම පිටිපස්සෙන් එන විලියම් ඇඩමැන්ටියම් මුණ්ඩවලින් ලෝගන්ට වෙඩි තියෙන හින්දා කයිලාව බිම තියෙන ලෝගන් නැවිත් මෙයාට පහර දෙන්න හදනකොටම එයා ලෝගන්ගේ ඔළුවටම වෙඩි තියෙන හින්දා ලෝගන් මෙතනදි බිම ඇදගෙන වැටෙනවා. ඒත් නතර වෙන්නේ නැති විලියම් තවත් වෙඩිල්ලක් ලෝගන්ගේ ඔළුවටම තියලා කෙලින්ම යන්නේ කයිලා ළඟට. එහෙම ගිහින් කයිලටත් වෙඩි තියන්න හදනකොටම විලියම්ගේ කකුලෙන් අල්ලගන්න කයිලා මෙයාව මෝහනය කරනවා කකුල් දෙක ගෙවනකම් නවතින්නේ නැතුව ඇවිදින්න කියලා. ඉතින් ඒකට කීකරු වෙන විලියම් තුවක්කුවත් මෙතන බිම දාලා ඇවිදගෙන ගියාම කයිලා මෙතනදි මැරෙනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ මෙතනින් පැනගත්ත මියුටන්ලා ටික එළියට එද්දි එයාලව ගන්න හෙලිකොප්ටර් එකකින් ඇවිත් ඉන්න චාල්ස් එක්සේවියර්. මෙයාත් මියුටන් කෙනෙක්. මෙයාට අනිත් අයත් එක්ක මනසින් සංනිවේදනය කරන්න පුළුවන්. චාල්ස් තමයි ස්කොට් එළියට එන පාර ගැනත් මනසින් පණිවිඩ එව්වේ. දැන් ඉතින් කට්ටිය ආරක්ෂිත හින්දා චාල්ස් මෙයාලව එක්කගෙන පිටත් වෙලා යද්දි ලෝගන්ට සිහි එනවා. හැබැයි මෙයාට කිසි දෙයක් මතක නැහැ. මොකද ඇඩමැන්ටිය මුණ්ඩයක් මෙයාගේ ඔළුවට වැදුන හින්දා. මේ වෙලාවේ මෙතෙන්ට එන ගැම්බිට්ටෝවත් අඳුරගන්න බැරි ලෝගන් එයා කවුද කියලා ඇහුවම ගැම්බිට් කියනවා එයා යාළුවෙක් කියලා. ඒ හින්දා ලෝගන් එයාගේ පස්සෙන් යද්දි මැරිලා ඉන්න කයිලව දැකලා එයා ළඟට යන්නේ එයාව කවුද කියන එක මතක නැති වුණත් නිකන් හුරු පුරුදුයි වගේ මෙයාට දැනෙන හින්දා. හැබැයි ඉතින් මෙතන වැඩි වෙලා නවතින්නේ නැති ලෝගන් ගැම්බිට්ට සමුදීලා මෙතනින් පිටත් වෙලා යනවා එයාගෙම මාර්ගයක් හොයාගෙන. ඒ අතරේ සපත්තු ගෙවෙනකන් ඇවිදගෙන යන විලියම් ළඟට එන මිලිටරි පොලිසිය මෙයාව එක්කගෙන යනවා ජෙනරාල්ගේ මරණ ගැන ප්‍රශ්න කරන්න. ඉතින් මේ විදිහට තමයි මූවි එක අවසන් වෙන්නේ. ආයෙමත් මේ වගේ මූවි එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.